ආයිබෝවන් අද අපි කතා කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් ගැන. අද කාලේ ලර්නර්ස්ලාට ප්‍රැක්ටිකල් ස්කිල්ස් වැදගත් වන්නේයි. ඒ සඳහා අපත් එක්ක අද එකතු වෙනවා ඩොක්ටර් කපිල ෆොන්සේකා මහත්මයා, ඉනොවේටිව් මයින්ඩ් ආයතනයේ ෆවුන්ඩර්. ඔහුට ඇකඩමික්, බිස්නස්, රිසර්ච් සහ ප්‍රොෆෙෂනල් ට්‍රේනිං ක්ෂේත්‍රවල විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ආයිබෝවන්. Sir, welcome to the discussion. Yeah, thank you very much. මට ගොඩක් සතුටුයි අද මේ වැඩසටහන සම්බන්ධ වෙන්න ලැබීම ගැන. මම විශ්වාස කරනවා අද කාලේ ඉගෙනීම කියන්නේ සර්ටිෆිකේට් එකක් ලබා ගැනීම පමණක් නෙමෙයි, ඊට වඩා ගොඩාක් ඈතට ගිය දෙයක්. ප්‍රැක්ටිකල් ස්කිල් එකක්, කොන්ෆිඩන්ස් එකක් සහ රියල් ඔපචුනිටි එකක් බවට පත් වෙන්න ඕනේ. කොට ඉනොවේටිව් මයින්ඩ්ස් කියන්නේ මොකක්ද? ඇයි මේක ආරම්භ කරන්න හිතුවේ? ඔව්. ඉනොවේටිව් මයින්ඩ්ස් කියන්නේ ප්‍රැක්ටිකල් ස්කිල්ස් ඩෙවලොප්මන්ට් සඳහා ආරම්භ කළ ප්ලැට්ෆෝර්ම් එකක්. අපේ අරමුණ ලර්නර්ස්ලාට සර්ටිෆිකේට් එකක් ලබා දීම පමණක් නෙමෙයි. ඔවුන්ට එම්ප්ලොයිමන්ට්, රිමෝට් වර්ක්, ඔන්ටර්ප්‍රිනර්ෂිප් සහ ඉන්කම් ජෙනරේෂන් එකට අවශ්‍ය ප්‍රැක්ටිකල් නොලෙජ් එක සහ කොන්ෆිඩන්ස් එක, ඒ වගේම ඇක්ෂන් ඔරියන්ටඩ් ස්කිල් එක ලබා දීමයි. මොකද බොහෝ දෙනෙකුට නොලෙජ් එක තියෙනවා. නමුත් ඒ නොලෙජ් එක ඔපචුනිටි එකක් බවට පත් කරගන්න ගයිඩන්ස් එකක් තියෙන ප්‍රමාණය හරි අඩුයි. ඒ ගැප් එක බ්‍රිජ් කරන්න, එහෙම නැත්නම් ඒකට ප්‍රැක්ටිකල් සොලියුෂන් එකක් විදිහට තමයි ඉනොවේටිව් මයින්ඩ්ස් ආරම්භ කළේ. So, when we say practical skills, what exactly do we mean and why are they important today? Right. Practical skills are the abilities that a person can directly apply in a real life, in a workplace, or in a business, or in self-employment. For an example, communication, office administration, digital tools, AI tools, e-commerce, customer handling, and then online business support, problem solving are the practical skills. These skills are important because that the world's changing very fast. Employees and customers are not only looking for certificates, they are looking for people who can actually do something, solve problems, and create values. දැන් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. සමහරක් අයට සර්ටිෆිකේට්ස් තියෙනවා, ඩිග්‍රීස් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට රියල් ඔපචුනිටිස් හඳුනා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මේවට හේතු මොනවාද සර්? ඔව් මනිකා, ඒකට ප්‍රධාන හේතුව තමයි ඇකඩමික් නොලෙජ් එක සහ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් අතර තියෙන ගැප් එක. බොහෝ අය ඉගෙන ගන්නවා, තියරිස් ඉගෙන ගන්නවා, කන්සෙප්ට්ස් ඉගෙන ගන්නවා, සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්නවා. මේවා ගොඩක් වැදගත්. ඇත්තටම. නමුත් රියල් වර්ක් ප්ලේස් එකක, බිස්නස් එකක, නැත්නම් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක ඒ දේවල් ඇප්ලයි කරන්න කොන්ෆිඩන්ස් එකක් සහ hands on experience එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා එඩියුකේෂන් එක ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එකක් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. එතකොට තමයි ලර්නර් කෙනෙකුට තමන් ඉගෙන ගත්ත දේ රියල් ලයිෆ් ඔපචුනිටි එකක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. Doctor, technology has changed the way people learn, work and earn. What opportunities do you see for Sri Lankan learners? Yes, technology has created many new opportunities. Today, persons can learn online, work remotely, support small businesses, and sell products online, use AI tools, create digital content, manage customer communication, provide some virtual support services. So, but earlier, the opportunities were mainly linked to physical workplace. But now, with the digital platforms, even a person from home can create values for a business or start a small income activity. This is a very good opportunity for Sri Lankans, especially if they develop the right practical skills. එතකොට සර් අද කාලේ ස්ටුඩන්ට්ස්ලාට, වර්කින් ඇඩල්ට්ස්ලාට ඒ වගේම ජොබ් සීකර්ස්ලාට වැඩියෙන්ම වැදගත් වෙන ප්‍රැක්ටිකල් ස්කිල්ස් මොනවාද? ඔව්, අද කාලේ ඉතාම වැදගත් ස්කිල් සෙට්ස් කීපයක් තියෙනවා. Communication,
office administration, email handling, customer services, AI tool, Canva වගේ digital tools, ඒ වගේම digital marketing, e-commerce, WhatsApp business handling, virtual assistants, online business support, සහ basic business planning වගේ දේවල් යෝජනා කරන්න පුළුවන්. මේ ස්කිල්ස් ඉගෙන ගත්තොත් කෙනෙකුට ජොබ් ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. ඒ වගේම ස්මෝල් බිස්නස් එකකට සපෝට් එකක් දෙන්න පුළුවන්. නැත්නම් Tamanගේ ඉන්කම් ඇක්ටිවිටි එකක් ආරම්භ කරන්න පුළුවන්. So, how can a short practical course help someone become more employable or start something on their own? Short practical courses can create values if it is focused, activity based, and connected to real outcomes. For an example, after completing a practical course, a learner should be able to create a simple design, prepare a business document, manage WhatsApp business account, list product online, use AI tools for business tasks, or support small businesses. The most important thing is the confidence. When learners can produce something practical, they start believing that they can offer a service, apply for a role, or start something small. එතකොට සර් අවසාන වශයෙන් අපේ ස්ටුඩන්ට්ස්ලට, පේරන්ට්ස්ලට, ජොබ් සීකර්ස්ලට, වර්කින් ඇඩල්ට්ස්ලට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේ සම්බන්ධයෙන්? මගේ පණවිඩය හරි සරලයි මනේකා. ඉගෙනීම කියන්නේ සර්ටිෆිකේට් එකකින් අවසන් වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඉගෙනීම කියන්නේ ඇක්ෂන් එකකට, කොන්ෆිඩන්ස් එකකට, ඔපචුනිටි එකකට හරවන්න පුළුවන් වෙන්න ඕනේ. අද ලෝකේ වේගයෙන් වෙනස් වෙනවා. ඒ වෙනසට සූදානම් වෙන්න ප්‍රැක්ටිකල් ස්කිල් එක අත්‍යවශ්‍යයි. ඉනොවේටිව් මයින්ඩ්ස් හරහා අපි උත්සාහ කරන්නේ ලර්නර්ස්ලට ප්‍රැක්ටිකල් ස්කිල් එකක් ලබා දීලා එම්ප්ලොයිමන්ට්, රිමෝට් වර්ක්, ඔන්ටර්ප්‍රිනර්ෂිප් සහ ඉන්කම් ජෙනරේෂන් එකකට සූදානම් කරවන්න. Start small, learn continuously and take action. Learn today, lead tomorrow.